රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය මේ දීමනා කප්පාදුවට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරලා තියෙනවා. මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කරේ හදවතට එකඟව නෙවෙයි. ඉතාමත්ම අකමැත්තෙන් අපි මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කළේ. ඒකට හේතුව තමයි කුඩා දරුවෙක්ට එන්නත් ලබා දීමට තියෙන අවස්ථාවක් මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තුලින් බිඳ වැටෙනවා. නැතිව යනවා. ඉතින් අපි ඒවට කැමති නැහැ. නමුත් බලධාරීන් මේ ආකාරයට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට සලකනවා නම් අපට සිද්ධ වෙනවා අකමැත්තෙන් හෝ මේ ආකාරයට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කරන්න. අද දිනේදී මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ හේතුවෙන් ගම්වල පැවැත්වෙන ඒ ග්‍රාමීය සායන කටයුතු මේ වෙන විට යන හිටිලා තියෙනවා. ඒ තුලින් ගර්භණී මව්වරුන්ගේ සායන, ඒ වගේම ලදරු ළමා සායන, එන්නත් ලබා දීමේ සායන, පවුල් සංවිධාන සායන, ඒ වගේම ස්වනාරි සායන වගේ විශාල සායන ප්‍රමාණයක් ඇන හිටලා තියෙනවා. ඒ වගේම කිසිදු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් ගෘහ පිවිසීම් කරන්නේ නැහැ. මේ ගෘහ පිවිසීම් කරන්නේ නැතිවීම කියන කාරණය තුල දරු ප්‍රසූතය සිද්ධ කරලා ඇවිල්ලා තියෙන මවක් නොබැලීම කියන කාරණයත් එක්ක යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රශ්න ඇති වුණොත්, මේ ජීවිතයට තර්ජනයක් ඇති වුණොත් ඒ සඳහා වගකිව යුත්තේ මේ ගැටලුව නිර්මාණය කරපු පාර්ශවය සහ මේ ගැටලුවට ඇහුම්කන් දීලා මේ ගැටලුව निराකරණය කර ගැනීමට මැදිහත් නොවන පාර්ශවයන් කියන කාරණේ අපි මේ අවස්ථාවේදී මතක් කරනවා. මොකද රෑ දවල් නොතකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් ගෙයින් ගෙට ගිහිල්ලා අවුව වැස්ස නොතකා මේ සේවාවන් සපයනවා. එහෙම සේවාවන් සපයන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන්ට කාර්යාල දීමනා විදිහට දෙන්නේ රුපියල් 450ක්. අද රුපියල් 450කින් කාර්යාලයක් දාගන්න, කුලියට නිවසකින් කාමරයක් ගන්න හැකියාව තියෙනවද? නැහැ. ඉතින් මෙවන් කැපකිරීම කරලා තමන්ගේ වැටුපෙන් ඒ කාර්යාලයට ගෙවන මුදල පවා ගෙවා ගනිමින් මේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට ගමන් වියදම් විදිහට කිලෝමීටරයකට රුපියල් 2ක මුදලක් ගෙවන්නේ. ඒ මුදලෙන් යන්න පුළුවන්ද බයික් එකක? පෙට්‍රල් ගහන්න නැතුව අපට බයික් එකක් පදවන්න පුළුවන්ද? ඉතින් මේ වගේ දුක්ඛිත ජීවිතයන් මේ සුළු වැටුපම යොදවමින් සේවාව සපයන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ මේ ආකාරයට ගෙවපු අමතර සේවා දීමනා සහ නිවාඩු දින වැටුප් මේ ආකාරයට කප්පාදු කිරීම තුල අපි කොහොමද කිලෝමීටරයකට රුපියල් 2කින් තමන්ගේ ගමන් වියදම සරි කරගන්නේ? ඉතින් අපට සිද්ධ වෙනවා එහෙමනම් රාජකාරී කටයුතු සඳහා නොයා ඉන්න. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා මීට වැඩිය මේ කාරණය ගැන සාකච්ඡා කරන්න, මීට වැඩිය මේ කාරණය ගැන අවබෝධයෙන් බලන්න, අවබෝධයෙන් බලලා මේ කප්පාදු කරපු දීමනා නැවත වතාවක් ලබා දෙන්න කියන කාරණය. අපි මේ වෙනකොට මාතෘ රෝහල්වල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට යොදාගෙන නැහැ. මොකද මාතෘ රෝහල්වල විශාල දරු ප්‍රසූත ප්‍රමාණයක් සිද්ධ වෙනවා ඒ ආරක්ෂාවන් දිය යුතු නිසා. නමුත් අනෙකුත් රෝහල් තුල මේ සේවාව අත්‍යවශ්‍යයි. නමුත් අපි ඒ මාතෘ ඒකක තුල අත්‍යවශ්‍ය සේවාවන් පමණක් පවත්වාගෙන යන්න අපි ස්වේච්ඡාවෙන් අපේ නිලධාරීන් තියලා තියෙනවා. ඒ හැරෙනකොට අනෙකුත් කටයුතු මේ රෝහල් වලත් සිද්ධ වෙන්නේ නැහැ.